කුරුණෑ ලප කැරැල් නැති පැහැපත් සමක් ලබා ගන්න අපි හැමෝම කැමතියි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැහැපත් සමක් ලබා ගන්න අපිට ගෙදරදීම කරන්න පුළුවන් සත්කාරයක් ගැන. ගෙදර තියෙන පොඩිම පොඩි අමුද්‍රව්‍ය දෙකක් විතරක් යොදාගෙන අපිට මේක හදා ගන්න පුළුවන්. අපිට මේක මුලින්ම හදන්න ඕන වෙනවා කෝමාරිකා. ස්වභාවික කෝමාරිකා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කඩේ තියෙන කෝමාරිකා ජෙල් එක ගත්තත් කමක් නැහැ. ස්වභාවික කෝමාරිකා යොදා ගන්නවා නම් මේකට අපි මුලින්ම කෝමාරිකා මදය සූරලා අරගන්න ඕනි. කෝමාරිකා මදය හැන්දකින් හරි පීයක් හරි භාවිතා කළා වලට සූරලා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ සූරගත්ත කෝමාරිකා එකට කෝපෙකුඩු හැඳි දෙකක් එකතු කරන්න ඕනි. කෝපෙකුඩු හැඳි දෙකක් මේ විදිහට එකතු කරලා ඊළඟට අපි මේ කෝමාරිකා සහ කෝපෙකුඩු ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මේ ටික හොඳට එකට දාලා ක්‍රීම් එකක් වගේ වෙනකන් අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපිට මේක ක්‍රීම් එකක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක භාවිතා කරන්න ඕනි ඔයාලා අනිවාර්යයෙන්ම රැට මේක ගාලා ඔයාලට පසුවදා මේක සෝදලා හරින්න පුළුවන්. මේක ක්‍රීම් එකක් වගේ තියෙන නිසා කිසිම අපහසුවකින් තොරව අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක සතියක් විතර එක දිගට භාවිතා කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ සමේ පැහැදිලි වෙනසක් සිදු වෙලා තියෙන විදිහ. මේ ෆේස් පැක් එක මගෙන් අපේ සම පැහැපත් වීම වගේම සමේ තියෙන කුරුළෑ නිසා ඇති වුණු කැලල් නැති කරගන්නත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාලා අතදා බලන්න කියලා ආතරින් මතක් කරන ගමන් අතට ගිහින් ඉන්නම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.